මිනිස්සු මේ ජීවිතේ කරන්නේ මොනවාද? ඇත්තටම ඒ දේවල් වලට තේරුමක් තියනවාද? මේ තොටුපොළ හොයාගෙන තමයි අද අපි යතිවර යාත්‍රාව දියත් කරන්නේ. සසර රෝගය තරණය කරන යතිවරයන් හා එක්ව යාත්‍රා කරන්නට එන්න ගොඩවෙන්න යතිවර යාත්‍රාවට. හොඳයි පින්වතුනි. අද දවසේ ධම් සාකච්ඡාව ආරම්භ කිරීමට මත්තේ තෙවරක් নমස්කාර පාඨය සජ්ජායනා කරලා ත්‍රිවිධ රත්නය වන්දනා කරගමු. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. තුල්ලෝකාග්‍ර වූ අමාමෑණී ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේගෙන් අවසරයි. උන්වහන්සේගේ ශ්‍රී හදමඩලේ උපන්නා වූ සුවාසූ දහසක් ශ්‍රී සද්ධර්මත්වයෙන් අවසරයි. ඒ උත්තරීතර ධර්මස්කන්ධය අනුගමනය කරමින් නිවන් මඟ සාක්ෂාත් කිරීමට මඟ වඩන්නා වූ, මඟ වැඩුවා වූ, මඟ වඩන්නට බලාපොරොත්තු වන්නා වූ අති උත්තරීතර මහා සංඝරත්නයන් අවසරයි. හොඳයි පින්වතුනි. අපි මේ සාකච්ඡා මාලාව යටතේ දිගින් දිගටම කතා කරන්නට යෙදුණා පින්වතුනි මේ ලෝකේ යථාර්ථය ගැන. මේ ලෝකේ මිනිස්සුන්ට වැහිලා තියෙන, මිනිසුන්ගේ සාමාන්‍ය ඇසට නොපෙනෙන, ප්‍රඥා ඇසින් දැකිය යුතු, ප්‍රඥා ඇසට පමණක් පෙනෙන මේ ලෝකේ ඇති නමුත් නොපෙනෙන යථාර්ථය. ඉතින් අපි දේශනා කීපයකදී ඒ සම්බන්ධයෙන් කතා කරා. ඉතින් අහන්න බොහොම සතුටුයි පින්වතුනි. ඉතින් මේ අපේ වැඩසටහන මේ විදිහට කරමු කියලා මේ යෝජනාව ගෙනාව අපේ ගෞරවනීය මෙත්තාරාම හාමුදුරන් වහන්සේ. උන්වහන්සේගේ අදහසක් යටතේ තමයි මේ වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ පින්වතුනි. හරිම සාර්ථක විදිහට බොහෝ පිරිසක් නැවතත් මේ නිවන් මාර්ගට යොමු වෙන්න කටයුතු කරපු බවට අපිට ආරංචිත් ලැබිලා තිබුණා. ඒ වගේම සමහර විශාල ව්‍යාපාර ආයතනවල, ඒ වගේම විශාල වශයෙන් දරුවන්ට උගන්වීම් කටයුතු කරන ක්ලාසස් වල පවා ඒ දරුවෝ වෙනුවෙන්, ඒ සේවක සේවිකාව වෙනුවෙන් මේ දේශනාවල් අහන්න ඒව නිලධාරී මහත්තුරු, එම ස්ථානවල ඉහළම නිලධාරී පිරිස, අයිතිකාර මහත්තුරු තීරණය කළා තියෙනවා තමන්ගේ පිරිස් වලට අහන්න දෙන්න කියලා. ඉතින් පිටුතුනි මේ ඔබගේම පිනට මතුවලා ආපු අදහසක් නිසා තමයි මේ යතිවර යාත්‍රා කියන වැඩසටහන පටන් අරගෙන තියෙන්නේ. ඇත්තටම මේ යාත්‍රාව කරන්නේ මේ නිවන් මාගේ ඉදිරියෙන් යන මහා නෞකාවට මග නැග ගන්න බැරි වෙලා, හිර වෙලා විවිධාකාර ප්‍රශ්න නිසා තවමත් ඒ ගන්න බැරි වෙච්ච පිරිසව ඉදිරියෙන් යන අපේ මේ මග වඩන මහා නෞකාවට එක් කරගෙන යන්න තමයි මේ යාත්‍රාව දියත් කරලා තියෙන්නේ. ඉතින් මේ යාත්‍රාවට නගින පිරිසට පුළුවන් මේ යාත්‍රාවේ ගිහිල්ලා ඉස්සරහින්
අපේ මහා නෞකාවට සම්බන්ධ වෙන්නේ. මේ නෞකාවේ මහා විශාල පිරිසක් මේ නිවන් මාර්ග සාක්ෂාත් කිරීමට දිවාරය නොබල මහා වීරියක් කරගෙන යනවා. ඉතින් හරි සතුටුයි පිංගුතුනි. ඔබ බොහෝ දෙනෙක් මේ නිවන් මාර්ගට නැවතත් යොමු වෙන්නට පැවිදි බීමට නැවතත් යොමු වෙන්නට මේ දේශනා මාලාව මාත්‍රියෙන් හරි උදව් වීම සම්බන්ධයෙන්. ඉතින් හොඳයි පිංගුතුනි. අපි දිගින් දිගටම කතා කරේ මේ ලෝකේ යථාර්ථය මොකක්ද කියන එක. මේ මිනිස්සු මොනතරම් රැවටිලාද ඉන්නේ කියන එක. ආස්වාද මායාවකින් මේ ලෝකේ වැහිලා ගිහිලා තියෙනවා. ඇස් පණ අපිට පේන යථාර්ථය පේන්නේ නැති වෙලා ගිහිලා තියෙනවා. අතීතය පේන්නේ නැති වෙලා ගිහිලා තියෙනවා. අනාගතේ පේන්නේ නැති වෙලා ගිහිලා තියෙනවා. මනුස්ස ජීවිතයක් මොකටද ලැබුණ කියන එක අමතක වෙලා ගිහිලා තියෙනවා. හිස ලූලු අත මිනිස්සු එක එක මිනිස්සු කියන දේවල් පස්සේ දුවන ස්වභාවයක් මතුවලා තියෙනවා. තමන් කරන කටයුතු ඇත්තටම මොකටද කරන්න කියලා දන්නේ නැහැ. තමන් කරන කටයුතු ඇත්තට මොකටද කළේ කියලා මතක නැහැ. දන්නේ නැහැ. එදිනදා ජීවිත ගැට ගහගෙන මිනිස්සෙක් කියලා ඉපදිච්ච නිසා ජීවත් වෙන ජන සමාජයකට තමයි අපි මේ කාරණා කියන්නේ. ඉතින් ඔබත් ඒ ජන සමාජයේ ඉන්න කෙනෙක්. මම මේ කතා කරන්නේ සම්පූර්ණයෙන් ඔබට පින්වතුනි මිසක් ඔබගේ දෙපස ඉන්න හෝ පිටිපස ඉන්න කෙනෙකුට නෙමෙයි. ඔබටයි මේ කතා කරන්නේ. ඔබ ඉන්න ජන සමාජය කියලා කියන්නේ ඉපදිච්ච නිසා ජීවත් වෙන පිරිසක් ඉන්න සමාජයක්. නවත් පින්වතුනි ඒ අය විවිධාකාරයෙන් මතිමතාන්තර ඉදිරිපත් කරනවා. ඉපදිච්ච නිසා නෙමෙයි අපි එහෙම ජීවත් වෙන්නේ. අපි මෙන්න මේ දේවල් ජීවිතේ සාක්ෂාත් කරගෙන තියෙනවා. මෙන්න මේ දේවල් ජීවිතේ සාක්ෂාත් කරගෙන තියෙනවා. අපි මෙන්න මේ ඉලක්ක වලට ඇවිල්ලා තිනවා ආදි වශයෙන් එක එක දේවල් කියනවා. මම ඔබට පොඩි උදාහරණයක් දෙන්න. පිටුතුනි ඔබ හැමෝම දැකලා තියෙන හීන නේද? ඔබ හැමෝම හීන දැකලා තියෙනවා. දැන් ওই හීනවල ඔබ සමහර වෙලාවට ගොඩාක් මහන්සි වෙනවා. ඔබ මහන්සි වෙලා ඒ හීන ඇතුලේ විවිධාකාර දේවල් කරනවා. සමහරට ඒ හීන ඇතුලේ ඔබ ගොඩාක් දුක් විඳලා මහන්සි වෙලා ඉතින් ගයක් දොරක් හදා ගන්නවා. සමහරට ඒ හීන ඇතුලේ ඔබට මණිකක් හම්බ වෙනවා. ඔබ සෑහෙන මහන්සි වෙලා හොයලා ඒ කටයුතු කරන් ගියා ඔබට මහා විශාල වටින මණිකක් හම්බ වෙනවා. ඉතින් ඒ ජීවිතේ ඔබ සතුටටපත් වෙනවා. ඒ වගේම සමහරට ඒ හීන ජීවිතේ ඔබ විභාගයක් සමත් වෙනවා. විභාගයක් සමත් වෙලා ඔබට හිතෙනවා ඉතින් ඔබ සෑහෙන ලොකු දිනුමක් ලැබුවා. මේ සෑහෙන සාර්ථක වුණා කියලා දැන් හීන ඇතුලේ ඉන්නවා. ඒ වගේම සමහර හීන ඇතුලේ ඔබ විවිධාකාර විදිහට මුදල් හරි හම්බ කරලා තමන්ගේ ජීවිතේ බලාපොරොත්තු තියාගෙන ඉඳපු වාහනයක් ලබා ගන්නවා. ඉතින් ලබාගෙන බොහොම සතුටටපත් වෙනවා. අනේ මං වාහනේ ගත්තානේ කියලා. ඒ වගේම තමයි සමහර හීන ඇතුලේ ඔබ මුළු ලොකු කාලයක් කැප කරලා ඉඩමක් කඩමක් අරගන්නවා. ඉතින් ඉඩමේ ගයක් හදාගෙන එහෙම කටයුතු කරනවා. සමහරවිට ඔබ සෑහෙන මහන්සි වෙලා ඔබ භාර්යාවක් ලබා ගන්න, ස්වාමි පුරුෂයෙක් ලබා ගන්න. තමන් බලාපොරොත්තු වෙච්ච જાතියෙම කෙනෙක් හොයාගෙන ඉතින් බොහොම සතුටටපත් වෙනවා. ඉතින් මේ විදිහට ඔබ ඕන තරම් මේ හීන දැකලා ඇති. මේ හීන ලෝකෙ පින්වතුනි ඔබ ওই විදිහට ඕන තරම් ජීවත් වෙලා ඇති. ඉතින් ජීවත් වෙලා සමහරවිට ඔබ හීන ලෝකෙ බොහොම සතුටින් ඉන්නකොටම එකපාරටම පුතේ නැගිටින්නේ නැද්ද වැඩට යන්න කියලා අම්මා කතා කරනවත් එකම හැරෙනවා. ඉතින් ඒ වෙලාවට පින්වතුනි ඔබට මුළු ලෝකෙම කඩා වැටෙනවා වගේ හිතෙනවා නේද එකපාරට. අයියෝ මම මෙච්චරලා හීනියද දැකලා තියෙන්නේ කියලා. මමත් පුංචි කාලේ පින්වතුනි ඕන තරම් එහෙමයි. ඉතින් මං පුංචි කාලේ මට හීනෙන් පේනවා මට හරි වටින බයිසිකලයක් හම්බ වෙනවා. ඉතින් මම බලාපොරොත්තුෙන් ඉඳන් එකම ඊටත් වඩා හොඳ જાතියක් හම්බෙලා. ඉතින් ඒක පැද ඉන්නකොට එකපාරටම හැරිලා බැලින්නම් අම්මා කතා කරලා කියනවා මේ ඉස්කෝලේ යන පරක් වෙනවා ඉක්මනට ලෑස්ති වෙන්න කියලා. ඉතින් ඒ වෙලාවට පින්වතුනි මහා විශාල දුකක් කනගාටුවක් එනවා හිතට. මම මෙච්චරලා දැක්කේ අපරාධ හීනයක්ද කියලා. යථාර්ථවත් ලෝකෙට ආවට පස්සේ මං ගාව ඇති බයිසිකලයක් නැහැනේ.
ඔබටත් ඔයගේ අත්දැකීම් මොන තරම් ඇති පිංගුතුනි. ඔබ හීන ලෝකේ සාක්ෂාත් කරගත්ත ඒවා ඒ වෙනුවෙන් වෙච්ච මහන්සි ඔක්කොම ඇහැරුණාට පස්සේ ඔබට පේනවා නෑනේ අපරාධනේ. ඒ මහන්සි වෙලා තියෙන බොරුවක් නේ කරලා තින්නේ එතකොට. මහන්සි වෙච්ච ටික අපරාධනේ. දැන් මොනවත් නැහැ. මේ මහන්සි වෙලා බොහොම අමාරුයි මේ ගොඩනැගිල්ලක් හදාගත්තා. මහන්සි වෙලා බොහොම අමාරුවෙන් මේ කාර් එකක් ගත්තා. අනේ අපරාධි මහන්සි වෙච්ච ටික නිකන් බොරුවක් නේ මං හීනයනේ දැකලා තියෙන්නේ මෙච්චර වෙලා. යථාර්ථවත් ලෝකෙට ආවට පස්සේ ඒ මොනවත්වත් නැහැ. පිටුදිනේ ඔබ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඔය වගේ හීන ඔබගේ ජීවිතේ ඔබ කොච්චර දැකලා තියෙනවද කියලා. එතකොට එක හීනෙක ගොඩාක් මහන්සි වෙලා මොන හරි දෙයක් ලබා ගත්තා. ඒක හීනයක් කියලා දැනගත්තා. අපරාධය කියලා හිතුණා. ඊට පස්සේ පිටුදිනේ තවත් හීනයක් පේනවා. ඒ හීනෙත් ගොඩාක් මහන්සි වෙලා මොන හරි දෙයක් ලබා ගන්නවා. අන්තිමට ඒ හීනෙත් එළි වුණාට පස්සේ ඒකත් ඉවරයි. මේ තවත් හීනයක් එනවා. ඒකෙත් ගොඩක් මහන්සි වෙලා විවිධාකාර දේවල් ලබා ගන්න. ඒ හීනෙත් එළි වුණාට පස්සේ ඒකත් ඉවරයි. ඉතින් මේ විදිහට පින්වතුනි ඔබ ජීවිතේ ඕන තරම් හීන දැකලා ඇති. මේ හීනවල වෙච්ච කිසිම දෙයක් පින්වතුනි අද ඔබ ළඟ මොනවත් නැහැ. මේ උපමාවට අනුව පොඩ්ඩක් පින්වතුනි ඔබගේ මේ ජීවිතය ගැන හිතලා බලන්න. දැන් ඔබ හැමෝම මේ හම්බෙච්ච මනුස්ස ජීවිතේ ගොඩාක් මහන්සි වෙලා විවිධාකාර දේවල් ලබා ගන්න උත්සාහ කරනවා. ඉතින් සමහර දේවල් ලබාගෙනත් තියෙනවා. ඔබට මතකද මේට අත්බැවයකට කලින් පෙර අත්බැවෙත් පින්වතුනි ඔබ ওই ටිකම ওই විදිහට ඉගෙන ගත්තා කියලා. ඔබ ওই වෙච්ච මහන්සි ඔහොමම වුණා. ඉතින් මහන්සිලා ඉතින් ඔය ඒ ටිකල ගත්තා. අරගෙන ඉවරලා මොකද උනේ පින්වතුනි? අරගත් ඔක්කොම ටික එක මොහොතකින් නැති වෙලා ගියා. ආයි සැරයක් ඉඳපු බිඳුවටම වැටුණා. පින්වතුනි අවුරුදු 50ක් 60ක් 70ක් තිස්සේ සමහරවිට ඊටත් වැඩි. මේ මනුස්ස ජීවිත මේ මනුස්ස ලෝකේ දැන්නේ මේ ආයුෂ අවුරුදු 60 70. මේ මනුස්ස ලෝකේ ආයුෂ අවුරුදු 80000 දක්වා අධික කාලෙ තියලා තියෙනවා. ඊටත් වැඩි වෙන්න පුළුවන් අඩු වෙන්න පුළුවන්. ඉතින් පින්වතුනි ඒ අවුරුදු 20000ක් කියමුකෝ. අවුරුදු 20000 තිස්සෙම ඔබ පින්වතුනි ඔය අද කරන දේවල් ඔක්කොම ටික ඉගෙන ගත්තා. ඔය කරපු ඔක්කොම කරා අර හීන ලෝකේ වගේ. ඒ ඔක්කොම වෙනුවෙන් අවුරුදු 20000ක් විතර මහන්සි වුණා. ඉතින් මේ ජීවිතයක් අපි හිතමු පෙර ආත්මයක අවුරුදු 60ක් ඔබ හිටියා කියලා. ඉතින් අවුරුදු 60ක් පුරාවට ඔබ කරගත්ත ඔක්කොම ටික පින්වතුනි එක ශරණයකින් එක නිමේෂයකින් ඔක්කොම ඉවර වුණා. ඉවර වෙලා පින්වතුනි ආයි බිඳුවට වැටුණා. බිඳුවට වැල්ලා දැන් ඔබ ආයි මිනිස්සෙක් කියලා ඉපදුණා. මිනිස්සෙක් කියලා ඉපදුනකොට බිඳුවයි 0. අර කරපු ඔක්කොම ඩිලීට් වෙලා. ඒ ගොඩනපු ගේත් නැහැ. ඒ හොයාගත්ත කාර් එකක් නැහැ. ඒ හොයාගත්ත නෝනත් නැහැ. ඒ හොයාගත්ත ඉඩමත් නැහැ. ඒ හදපු ගොඩනැගිල්ලත් නැහැ. ඒ හොයාගත්ත රැකියාවක් නැහැ. ඒ හොයාගත්ත සල්ලි ටිකක් නැහැ. account එකේ balance එකක් නැහැ. මුකුත් නැහැ. ආයි බිඳුවයි. පින්වතුනි පුදුමේ කියන්නේ මේ මිනිස්සුන්ට එකපාරකින් පාඩමක් ඉගෙන ගන්න බෑනේ. ඒ තරම් මහා ප්‍රඥාවක් තියෙනවා. නේ එකපාරක් උනාට පස්සේ පාඩමක් ඉගෙන ගන්න බෑ. දැන් ඔබ එකපාරක් හීනයක් දැකලා උදේ ඇහැරුණාට පස්සේ ඔබට තේරෙනව නේද ඔබ රැවටුණා කියලා. අනේ අපරාධ කියලා තේරෙනව නේද? ඉතින් අනේ අපරාධ කියලා තේරෙනවා පින්වතුනි ඔබ අනිත් දවසෙත් දැන් හීනයක් දැක්කම ඒක ඇතුලේ ඒ ගොඩනගන්න දැන් ඊයේ දැකපු හීනේදී ඔක්කොම ටික ඩිලීට් වුණා. දැන් බිඳුවයිනේ. දැන් ඔබට හිතෙනවද පින්වතුනි මේ අද රැයටත් හීනේ කොහොම හරි ගොඩනගන්න ඕන කියලා හිතෙනවද? හිතුණත් ඔබට ඒ වෙලාවේ හිතෙනව නේද කිසිම පළක් නැති වැඩක් නේ කරන්නේ කියලා. කිසිම අර්ථයක් නැති හිස් මෝඩ වැඩක් නේ කරන්නේ එතකොට. මොකද දැන් අද රැයටත් හීනේ ඔය කොච්චර ගොඩ ගැහුවත් වැඩක් නැහැ, ගොඩ නැගුවත් වැඩක් නැහැ. ඒ තරම් මහන්සි වුණත් කිසිම දෙයකින් වැඩක් නැහැ. මොකද හෙට උදේ වෙද්දී අද රැය දකින්න හීනේ ඉවරයි. ආයිත් බිඳුවයි. හීන ලෝකෙ ගොඩනගන ඔක්කොම බිඳුවයි. 100ට 1000 ගණන් වලට 600 700 800 විතර දේවල් කරනවා. උදේට බිඳුවයි. ඔබ හිතනවාද පින්වතුනි ඔබ මේ ජීවිතේ විභාග සමත් වෙන්න කොච්චරනම් දුක් විඳද? ඔබ විවිධ දේවල් ඉගෙන ගන්න කොච්චරනම් දුක් විඳද? පින්වතුනි ඔය දේවල් වලට ඔබ දුක් විඳි සසරේ පළවෙනි වතාවට නෙමෙයි. මහ පොළොවේ වැලියට ගන්නට. ඔබ ඔය විභාගේ ඔය තැනම ඔය මේසෙම ඔය විදිහටම ඔය නමින්ම කරලා තියෙනවා.
මහ පොළොවේ වැලියට ගන්නට. ඔය තැනම ඔය විදිහටම ඔය જાතියටම ඔයම කොට නැගිල්ල. මහ පොළොවේ වැලියට ගන්නට ඔබ හදලා තියෙන්නේ. ඔය ළමයම ඔය විදිහටම ඔය ආකාරයෙන්ම දුක් විඳලා මහ පොළොවේ වැලියට ගන්නට ඔබ ළමයි හදලා තියෙනවා. ඔය ළමයා ගොඩ අනිත් අය ගැන නෙමෙයි කතාන්නේ එකම ළමයා. එකම විදිහට පින්වතුනි ඔය ජීවිත අනන්ත අප්‍රමාණව ඔබ සසර කළා. පුදුම විදිහට මහන්සි වෙලා පණ යනකම් දුක් විඳලා අවුරුදු 50 60 70ක් විතර මනුස්ස ආයුෂයක් හම්බ වෙනවා. මුළු මනුස්ස ආයුෂයේම බින්දු ඉඳලා ආයි ගොඩ නගනවා. ගොඩ නගලා පින්වතුනි අවුරුදු 60ක් 70ක් හරි ගියාට පස්සේ නැත්තම් සමහර අය 20 20 30 ගණන් වලින් 15 10 3 4 ඉවර වෙනවා. එකපාරට ස්විච් ඔෆ් වෙනවා. එකපාරට ෂට් ඩවුන් වෙනවා. ස්විච් ඔෆ් වෙච්ච ගමන් පින්වතුනි ආයි බින්දුවට වැටෙනවා. වැඩේ කියන්නේ බින්දුවට වැටුණට මේක ආයි බින්දුව ඉඳලා ආයිත් ගොඩ නගනවා. ආයිත් ඒ බලාපොරොත්තු පස්සේ දුවනවා. බලාපොරොත්තු පස්සේ දුවනවා කෑ ගහන ලබා ගත්තා කියලා. මේකට මතක නැහැ. ඔය ලබා ගත්තා කියලා මහ පොළොවේ වැලියට ගන්නට කෑ ගැහුවා කියලා උකට. මේකට මතක නැහැ මේක කලින් අත්බැවෙත් දැකපු හීනයක් වගේමනේ කියලා. මොකද බින්දුවට වැටෙනවනේ. මොකද බින්දුවට හීනෙන් කරන කිසිම දෙයක් යථා ලෝකේ නැහැ. ඒ වගේ තමයි. මේ හම්බ වෙච්ච මනුස්ස ජීවිතය ඇතුළේ කරන කිසිම දෙයක් ඔය කිසිම දෙයක් පින්වතුනි ඔහොම හිටින්නේ නැහැ. ඔය කරන ඔක්කොම ටික ආයි බින්දුවට වැටෙනවා. බින්දුවට වැටලා බින්දුව ඉඳලා ආයි ඉගෙන ගන්න නිකන් පිස්සු වගේ හිතෙන්නේ නැද්ද සමහරලාට? ඔබ සිංහල භාෂාව දැන් කොච්චර ඉගෙන ගත්තද කතා කරන්නේ? ඔබ අකුරු කොච්චර ලියන්නේ නැද්ද? පොත් කීයක් පුරවන්නේ නැද්ද? ගුරුවරුන්ගේ කී පාරක් බැනුම් අහන්නේ නැද්ද? කොච්චරනම් අමාරුවෙන්ද ඔය සිංහල ටික ඉගෙන ගත්තේ? හරි. දැන් සිංහල ඔක්කොම ඉගෙන ගත්තා. දැන් හොඳට සිංහල කතා කරන්න පුළුවන්. දැන් හරි දක්ෂයි. දැන් පිටුතුනේ මේ ජීවිතය ඉවර වෙච්ච ගමන් ආයි සිංහල බෑ බින්දුවයි. ආයෙත් ඉපදුනට පස්සේ මොකද කරන්නේ? ආයෙත් ඉගෙන ගන්න. පිටුතුනේ ඔබට හිතෙන්නේ නැද්ද ඒක නිකන් අර මේ මුහුදු වෙරළේ වැලි මාලිගාවක් හදනවා වගේ වැඩක් කියලා එහෙම හිතෙන්නේ නැද්ද? ඇයි ඒ? මහන්සිලා වැලි අරන් ඇහිලා ඉතින් අලවලා ඒ විදිහට තියලා මේ විදිහට තියලා ගුලි කරලා හතරස් එකට හදලා පෙට්ටි වගේ හදලා විවිධ ආකාරයෙන් ඒවා මේවා කරලා ලී කෑලි ගහලා කෝටු ගහලා කොහොම හරි හදනවා. හදපු ගමන් මොකද වෙන්නේ? පැරලක් ඇහිලා ඔක්කොම ගහගෙන ආයි බින්දුවයි. ආහිත් මොකද කරන්නේ? ආයිත් කෝටු කෑලි ගෙනල්ලා ගුලි හදලා තල්ලා කොටු හදලා අරව කරලා මේව කරලා විවිධ ආකාරයෙන් ලී කෑලි දීලා එහෙම කරලා ආයිත් මාලිගාව හදනවා. මාලිගාව හදලා තප්පරේ මොකද වෙන්නේ? ආයිත් පැරලක් ඇහිලා ආයි බින්දුවයි. ඉතින් පිංගුතුනි මොලයක් බින්දු මාත්‍රයක්වත් තියෙන මිනිස්සෙක් නම් මේක තුන්වෙනි වතාවටත් ඒක කරනවා ඇයි? දැන් එකක් කරා. පුදුම විදිහට මහන්සි වෙලා මේ මාලිගාව හදාගත්තා. එකපාරට මේ පැත්ත බලද්දි මුළු මාලිගාවම ඉවරයි. දැන් හේතුවක් දන්නවා. මොකක්ද හේතුව? මේ රැල්ල ආපු ගමන් ඉවරයි. දැන් හේතුව දැනගෙන ඉතින් හැදුවා මෝඩකමට කියමුකෝ. හරි හැදුවා. දැන් හදලා ඉවරෙච්ච ගමන් මොකද උනේ? ආයි රැල්ලක් ඇහිලා ඒක ඉවර වුණා. පිටුතුනි වැඩේ කියන්නේ ඒක දැනගෙන ආයි හදනවනේ. මට තේරෙන්නේ ඒ වෙරළේ මාලිගාව කොහොමද හදන්නේ කියලා අර මුහුදේ එන රැල්ල දිහා නොබලා. ඒක හරි පුදුම වැඩක් නේ. පිටුතුනි මේ මිනිස්සුන්ගේ හිත මෙච්චරම අන්ධ වෙන්න පුළුවන්ද? හරි අන්ධයි කියන එකත් හරි පිටුතුනි මේක අන්ධ කියන්නේ මේක පුදුම අන්ධක් නේ. අන්ධ වෙනවා කියලා මිනිස්සු මෙහෙමත් අන්ධ වෙනවද? දැන් මේ මහ පොළොවේ වැලියට ගන්නට පිටුතුනි මේ සසර ගමනේ එන මුළු හැමදාම ඔය ටික ඔහොමම කළානේ. දැන් ඔබ හිතනවාද පිටුතුනි ඔබගේ බැංක් එකේ තියෙන ඩිපොසිට් වල ඔය එකතු කරගෙන තියෙන ගාණ ඔබ ඔය පළවෙනි වතාවට කියලා ඔච්චර එකතු කරගත්තේ. ඔබ හිතනවාද එහෙම? නෑ පිටුතුනි මේ මහ පොළොවේ වැලියට ගන්නට ඔබ ඔය ෆික්ස් ඩිපොසිට් දැම්මා. accounts ඇරියා. ඒවේ සල්ලි පිරෙව්වා. නමුත් පිටුතුනි ඔබ මේ අත්බැයි උපදිනකොට බින්දුව වෙලා ඉන්නේ 7-5ක් අතේ නෑ. 0. ආයෙත් පිටුතුනි වැඩේ කියන්නේ ආයෙ එකතු කරනවානේ. එකතු කරලා
ගොඩක් ගහලා අරක account එකේ දානවා. දාලි වෙනකොට මිනිහට 65 70යි. ඉතින් 65 70 දාලි ඉවර වෙද්දි ඉතින් ඉවරයි. එතකොට ආයි මැරෙනවා. එතකොට අර එකතු කරපු ටික. පිටුතුනි අයිතිවාසිකමට ඇවිල්ලා ආයි ගන්න පුළුවන් නම් කමකුත් නැහැ නේ. දැන් ඔබට පුළුවන් දැන් මේ ඔබ මීට පෙර ආත්මයක රජවරු වෙලා ඉන්නේ නැතිනේ. ඔබට මතකද ඔබට අඩම ගානේ මතකවත්ද පින්වතුනි? ඔබ පුදුම විදිහට දුක් විඳලා ශිල්ප ඉගෙනගෙන කඩු ශිල්ප ඉගෙනගෙන සටන් ශිල්ප ඉගෙනගෙන ඇත්තු අස්සය එක්ක පිටේ නැගලා ගිහිල්ලා සටන් කරන විදි සේරම ඉගෙනගෙන අවුරුදු 15ක් 20ක් ඒවා ඉගෙනගෙන ඔක්කොම රජකමට ඕන සේරම ටික ඉගෙනගෙන ඒ හැමදේම තේරුම් බේරුම් කරගෙන ඒවට ඕන කරන සියල්ල සකසගෙන විවිධාකාර තැන් වලට ගිහිල්ලා මිනි මරලා මිනිසුන්ට අඩන් තේට්ටම් කරලා හිංගි හිංසාත් කරලා රට රාජ්‍යවල අල්ලගෙන ඉවරලා ඒවැ තියෙන ධනය ඒවැ තියෙන ධනය ඔක්කොම අරන් ඇහිලා රන් කාසි කහවණු ඔය ඔක්කොම අරන් ඇහිලා ඒවැ ඉන්න දැසි දස්ස ඔක්කොම අරන් ඇහිලා ගොඩ ගහලා පින්වතුනි සේරෝම ටික එකතු කරගත්ත මතකද ඔබට පෙරත් බැවේක කොහේ හැංගුවේ ටික ඒ ටික හංගලා කොහෙද තියෙන්නේ මොකද අමතක වෙලා ඩිලීට් වෙලා තියෙන්නේ ටික පින්වතුනි අඩුම ගන්නකොට මතකවත් නැහැ මේ ටික හැංගුවා කියලා දැන් ගිහිල්ලා ගන්න හරි ඔබට මතකයි කියමුකෝ දැන් එක්කෙනෙක් ඉන්නවා එයාට මතකයි මීට පෙර අත්බැවේක රජ කෙනෙක් වෙලා ඉන්න කාලේ නිදානයක් හංගපු තැන පස්සේ ගන්න කියලා හිතාගෙන රන් කාසි රත්තරන් කාසි බාල්දි 6ක් 7ක් විතර රත්තරන් කාසි බවුසරයක් විතර හැංගුවා ගලක් ඇතුලේ මොකක් හරි අස්සේ කියමුකෝ දැන් යන්නකෝ ගන්න මතක් කියලා ගිහලා ගන්න බලන්න මොකද වෙන්නේ බලන්න ඔබ පොලිසියෙන් අල්ලන් ගිහලා හිරේ දානවා මොකද නිදන් කැඩුවෝ කියලා දැන් ඔබ කොහොමද ඔප්පු කරන්නේ මේ මගේ සල්ලි කියලා පින්වතුනි ඔබම නිදන් කරපුව ඔබටවත් ගන්න බෑ මම මේ කියලා කියන්නේ මේක වෙන දෙයක් නෙමෙයි මේක අපි තුමු නාම කියලා නේද මේ මෙච්චර වැදගත් මේ තරම් වැදගත්කමට අරගෙන කරන දේ ඉතින් අපි හිතමුකෝ දැන් ඔච්චර වැදගත්කමට අරන් දැන් ඔය දැන් එකතු කරගත්ත ටික දැන් ආයි උපදින වෙලාවකදී ගන්න කියලා අපි හිතමුකෝ මතකම තියම් මලා කියලා දැන් ඔබගෙන ඔය ටික දැන් පින්වතුනි කොච්චර ඔබගේ කිව්වත් ආයිතරයක් ඔබ ඉපදුන ගමන් පින්වතුනි එකක්වත් ඔබගේ නෙමෙයි ඒ ටික ගන්න ගියොත් එහෙනම් ගුටි කාලා මැරෙන්නයි වෙන්නේ මේ ඔබම හම්බ කරපු ටික මේ ඔබම දුක් විඳපු ටික ආයි ගන්න බෑ ඒ ඔක්කොම ටික ඉවරයිනේ පිටුතුනි මම මේ කල්පනා කරන්නේ මිනිස්සුන්ට මේ මෙච්චර අන්ධද කියලා හැබැයි කතා කරොත් නම් දන්නේ නැති එකක් නෑ අරකක් දන්නවා මේකක් දන්නවා සේරම දන්නවා අංගහරු ලෝකෙට යන විදිය හැවොත් මේකත් කියන්න දන්නවා නෙප්චූන් ග්‍රහ ලෝකෙට යන විදිය හැවොත් මේකත් කියන්න දන්නවා මුළු සේරම දන්නවා හැබැයි දැස් දෙක පේන්නේ මේ බොහොම සරල බොහොම පුංචි સિદ્ધාන්තේ පේන්නේ පින්වතුනි එකම දෙයක් කොච්චර කරත් වෙනසෙන බව දැන ආයිත් කරන එකේ අර්ථය මොකද්ද මොකද්ද ඒකේ පදනම ඇයි එහෙම කරන්නේ මිනිස්සු පින්වතුනි ඔය ඔලු කටුව ඇතුලේ තියෙනව නේද ලබු ගෙඩියක් විතර මොලයක් ඒකට පොඩ්ඩක්වත් වැටහෙන්නේ නැද්ද මේ කරන දේ නිස්සාර වැඩක් කියලා ඒකට හේතුව පින්වතුනි ඔය දේ ඔබ පළවෙනි වතාවට නෙමෙයි ඔය කරන්නේ ඔබ පළවෙනි වතාවට නෙමෙයි ඔක කරන්නේ ඔය පින්වතුනි නිකන් පුරුද්දට වගේ කරන්නේ ඔය පුරුද්දට කරන වැඩක් දැන් ඒක හරියට නිකන් පින්වතුනි මිනිස්සේ කන්දකින් පල්ලෙහාට වැටුණා කියමු අපි දුමු මේ කන්දේ උඩම තමයි හොඳම තැන කන්දේ උඩම තමයි හොඳම තැන ඉතින් මේ මිනිස්සයා කන්දේ උඩම තැන හොඳම තැන උනාට ඉතින් කවදාවත් ඒ කන්දේ මුදුනම කියන හොඳම තැනට හොඳම තැනක් තියෙනවා එතෙන්ටම යන්න බෑ ඉතින් මෙයා හැමදාම හොඳම තැනට කියලා ඉතින් මහා අමාරුවේ මේ කන්ද උඩට නගිනවා ඉතින් නැගගෙන සමහරට අවුරුදු 50 60 නගිනවා 60 70ක් 80ක් විතර වෙනකම් මේ කන්ද මුදුනට නගිනවා ඉතින් නැගලා උඩට යනකොටම මේ කන්ද එක විදිහක් තියෙනවා පින්වතුනි එක පාටම ඉන්න තැන අතුරුදහන් වෙලා එක පාට බිමට වැටෙනවා බිඳුවට වැටෙනවා කන්ද මුලට වැටෙනවා දැන් කන්ද මුලට වැටිච්ච මිනිසයා පිටුසේ ආයිත් මේ කන්ද නගිනවනේ දැන් මේකට හොඳටම මතකයි කලින් අත්බැවේක
හරි මතක නෑ කියමුකෝ. ඒ පිළිබඳ තේරුමක් බේරුමක් ඇති මිනිස්සෙක් කිව්වා කියමුකෝ. කිව්වහම තේරෙන්නේ නැහැ. ඒ කොච්චර තේරුම් ගත්තා ආයතර කන්ද නකිනවා. නිකම් උමතුෙන් වගේ. ඒකනේ පිටුනේ තථාගතයන් වහන්සේ දේශනා කරේ සබ්බේ පෘථග්ජන උම්මත්තකා කියලා. මේ මිනිසුන් පිස්සුද කියලා. ආයතර කන්ද නකිනවා. නගිනවා උඩට නගනකොට මොකද වෙන්නේ? මගදී එකපාරටම කන්දේ එයා ඉන්න තැන අතුරුදහන් වෙනවා. අතුරුදහන් වෙච්ච ගමන් මොකද වෙන්නේ? ආයි කන්දේ මුල. වැඩේ කියන්නේ මේක ආයෙත් ඒ කන්ද නගිනවානේ. මේ හරි පුදුම වැඩක් නේ. දැන් ඔබ හොඳටම අහලා ඇතිනේ දැන් අපි හිතමු දැන් හරි මිනිස්සෙක් කියලා ඉපදිලා ඉඳලා මිනිස්සෙක් කියලා ඉපදුනාම කියමුකෝ. එහෙම වෙන්නේ නැහැ. නමුත් ඉපදුනාම කියමුකෝ අපි ඔය පුනරුත්පත්ති කතාවක් හරි අහලා. ඒ පුනරුත්පත්ති කතාවේ ඉන්න ළමයා කියනවා මම මෙන්න මෙතන හිටියේ. මං ගියේ මෙන්න මේ පාසලට. මං ගියේ මේ පෙර පාසලට. මං ගියේ මේ යුනිවර්සිටි එකට. ඊට පස්සේ මම මේ රැකියාව තමයි කර හිටියේ. ඉතින් මං වෙන මෙච්චරක් මුදල් හරි හම්බ කරලා ඒ ටික ඔක්කොම දාගෙන ඉන්නකොට තමයි මගේ වාහනේ ඇක්සිඩන්ට් වුනේ. ඉතින් මම මැරුණා. ඉතින් මං ආයෙ ඉපදුනා. මේ ඉපදිච්ච පොඩි එකා දැන් ඒකට පොඩ්ඩක්වත් මාත්‍රයක්වත් මතක නැහැ. දැන් පෙර අත්බැවේ හරි අත්බැවේ තිබ්බමනේ. ඒ පෙර අත්බැවේ එච්චර මහන්සි වෙලා ලබාගත් ඔක්කොම අර ඇක්සිඩන්ට් එකෙන් ඉවර වුණා. එතන මේක මේ අත්බැවෙත් ඒකම නේද ආයි කරන්නේ මේ. දැන් ඒකමනේ මේ ආයි කරන්නේ. ඉතින් දැන් එයාට ඒ පුද්ගලයාට කියන්න පුළුවන් මහා පඬිරුවණක් වගේ. මහා වීරවන්ත විදිහට කියන්න පුළුවන් මං ආයෙත් ඉස්කෝලේ යනවා කියලා. මහා වීරවන්ත විදිහට කියන්න පුළුවන් මම ආයෙත් ඒ රැකියාවමයි මං ආයෙ කරන්නේ. ඒක කලින් කරපු එක. ඉතින් ඒක එකපාරට ක්ලෝස් වුණානේ. ඉතින් ආයෙත් මේක කරන්නේ එතකොට. මේකතුලේ මේක චක්‍රයක්. මේක මාර බන්ධනයක්. මේක මහා භයානක චක්‍රයක්. මේක මහා පුදුම භයානක බන්ධනයක් පිටුනේ. මේ බන්ධනයේට ඔක්කොම මේ ලෝකේ ඉන්න මිනිස්සු නිකන් පිස්සුවෙන් වගේ මේ චක්‍රයට හවු වෙලා ඉන්නේ. මොකද කාටවත් කිසිම නිශ්චයක් නැහැ මොනවද කරන්න කියලා. කාටවත් කිසිම එහෙම හැලහොල්මනක් නැහැ මොනවද මේ කරන්න කියලා. ඔහේ කරනවා. පිටුදිරි තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඒක මිනිස්සෙකුට උඹව ඔය නමින්ම මිනිස්සෙක් වෙලා ඔය විදිහටම ඉඳලා මේ ගහ යටම මේ තැනම මේ විදිහටම වලලපු ගාන මේ මහ පොළේ වැලියට ගහන්න වැඩි කියලා. එකම තැන. ඒ කියන්නේ පිටුදින ඔබ මේ වෙලාවේ පුටුවක වාඩි වෙලා නම් මේ බණ ටික අහන්නේ. ඔබ මේ වෙලාවේ හිටගෙන නම් බණ ටික අහන්නේ පොඩ්ඩක් ඔබේ කකුල් දෙක තියෙන දිහා බලන්න. ඔබ දැන් මේ වෙලාවේ කොහොමද අඩි දෙකේ කෑල්ලක නැත්තේ? තථාගතයන් වහන්සේ දේශනා කරනවා පිටුතුනේ. මිනිස්සෙක් ඔය ඉන්න තැන දැන් ඔබට ඔක ගලපලා ගන්නකො. පිටුතුනේ ඔබ ඔය ඉන්න තැන ඔය නමින්ම ඔය රූපෙන්ම නිකන් හිතන්න මෙයා වෙනේ කොච්චර දුර්ලභද කියලා. නමුත් යථාර්ථය ඒකයි. ඔය රූපෙන්ම ඔය නමින්ම ඔය හා සමාන බර ශරීරයක් සහිතවම ඉපදිලා ඔය ඉන්න තැනම ඔය ඔබ දැන් ඉන්නේ ඔය වාඩි වෙලා ඉන්නේ කොහේ හරි ඇතිනේ. ඔන්න ඔය ඉන්න තැනම ඔබවම වලලපු වාර ගාන මහ පොළොවේ වැලියට ගානට වඩා වැඩි. ඒ කියන්නේ ඔබ ඉන්න තැනම ඔබ වලලපු ගාන පිටුතුනි මහ පොළොවේ වැලියට ගානට වඩා වැඩි. ඔබ වලලපු නැති තැනක්. මේ සක්වල ධාතුවේ කොහේ ඔබ ගියත් පිටුතුනි ඔබට හොයාගන්න බෑ. ඔබ මැරිලා වලලපු නැති තැන. පිටුතුනි ඔබ තාමත් ඒකම ආයි කරනවනේ. මොකද්ද ඔය කරන වැඩේ තේරුම? මොකද්ද ඔය කරන වැඩේ අර්ථය? ඕක බුද්ධිමත් වැඩක්ද? මොකද්ද ඔය කරන වැඩේ තේරුම? මොකද පින්වතුනි ඔය කරන වැඩේ තුලින් ඔබට ජයග්‍රහණයක් ලබන්න බෑ. ඒක තමයි ඇත්ත. මොකද කොච්චර කරත් පින්වතුනි දිනුමක් ඉතුරු වෙන්නේ.
සාමාන්‍යයෙන් පින්වතුනි පුංචි හරි බුද්ධියක් තියෙන මිනිස්සේ මේක තේරුම් ගන්න එපයි. දැන් ඔබ හිතන්නකෝ. ඔලිම්පික් ධාවන තරඟාවලියක් අපි හිතමුකෝ එහෙම. දැන් මේ ඔලිම්පික් තරඟයට සම්බන්ධ වෙන්න සාමාන්‍යයෙන් අවුරුදු 15ක් පුහුණු වෙන්න ඕන කියමුකෝ. පුහුණු වෙලා ඒ ගන්න ක්වොලිටිස් වලින් තමයි එයාව එතන සිලෙක්ට් වෙන්නේ. අපි එහෙම හිතමුකෝ. ඉතින් කෙනෙක් ඔන්න විදිහට අවුරුදු 15ක් 20ක් තිස්සේ පුදුම විදිහට මහන්සි වෙලා වෙහෙසිලා මේ ඔලිම්පික් තරඟයට සම්බන්ධ වුණා. සම්බන්ධ වෙලා පින්වතුනි දැන් මේ කෙනා කොහොම හරි කරලා දැන් මේ තරඟේ දැන් හෝ ගාලා තරඟ වදිනවා දැන්. තරඟ වදිනකොට තරඟ වැදලා ඉතින් තරඟ වදිනවා. තව ආයෙත් තරඟ වදිනවා දිගටම තරඟ වැදි ඉන්නවා. මෙයා කල්පනා කරනවා. ඉතින් මම මේ තරඟ වදින මේක කොහෙද එන්ඩ් එක කියලා. එන්ඩ් එකක් නැහැනේ මම මේ දැන් මේක දුවනවා. ඒ කොහෙද එන්ඩ් එක? මේ සමහර අය කියන මෙන්න මෙතනලු එන්ඩ් එක. තව කෙනෙක් කියන නෑ ඔතන නෙමෙයි මෙන්න මෙතන තමයි අවසානේ. මේ තව කෙනෙක් කියන්නේ නෑ ඔතන නෙමෙයි මෙන්න මේ හරිය තමයි අවසානේ. තව කෙනෙක් කියන්නේ නෑ ඔය හරිය නෙමෙයි මේ හරිය තමයි අවසානේ. හැබැයි මේ මිනිස්සයා එක එක්කෙනා කියන ඒවාට අනුව දුවනවා. මේ කොයි වෙලාව ඉතින් කොහොමත් පින්වතුනි ඔය දුව ඉන්නකොට එකපාරට මොකද වෙන්නේ? එකපාරට ජීවිතය ඉවර වෙනවා. ඊට පස්සේ ආයි බින්දුවට වැටෙනවා. මෙයා ආයි බින්දුවට වැටලා ආයිත් පුහුණු වෙනවා අරක දුවන්න. ඉවර වෙන තැනක් නැහැ. දැන් ඔබගේ ජීවිතේ එහෙම නැද්ද බලන්න. එක්කෙනෙක් කියන ඔබ ජීවිතේ සාර්ථක වෙන්න වෛද්‍යවරයෙක් වුණා නම් හරියි. කෙනෙක් එතෙන්ට දුවනවා. එතන දුවන ගමන් තව කෙනෙක් ඉඳන් කියනවා නෑ වෛද්‍යවරයෙක් නෙමෙයි වෙන එක නෙමෙයි ඒක නෙමෙයි හොඳම විද්‍යාඥයෙක් වෙන තැන තමයි හරිම තැන දින. එතන තමයි එන්ඩ් එක. එක්කෙනෙක් එතෙන්ට දුවනවා. ඉතින් එතෙන්ට දුවන ඉතින් ඒ දුවන ගමන් තව කෙනෙක් කියනවා නෑ විද්‍යාඥයෙක් වෙන එක නෙමෙයි ඒක නෙමෙයි හොඳම තැන බිලියනර් කෙනෙක් වෙන එක තමයි හොඳම තැන. ඒක තමයි එන්ඩ් එක මේ ජීවිතේ. ඉතින් කෙනෙක් එතෙන්ට දුවනවා. ඉතින් දුවනවා. ඒ දුවන ගමන් එක්කෙනෙක් කියනවා නෑ බිලියනර් කෙනෙක් වෙන එකම නෙමෙයි හොඳ. බිලියනර් නම් මෙන්න මේ මට්ටමේ බිලියනර් කෙනෙක් වෙන එක තමයි හොඳම වැඩේ. ඉතින් කෙනෙක් එතෙන්ට දුවනවා ඉවර යන්නේ එයා එතෙන්ට දුවනවා. ඒ සමහර කෙනෙක් ඔය අතරේ එහෙම නෙමෙයි මේ ලංකාද්වීපයේ හොඳම ව්‍යාපාරිකයා වෙන එක තමයි එන්ඩ් එක. ඉතින් එයා එතෙන්ට දුවනවා. ඉතින් එයා එතෙන් දුවන ගමන් තව කෙනෙක් හොඳම ව්‍යාපාරිකයා නෙමෙයි එයා ලංකාවේ ඉන්න හොඳම ස්පීච් කරන්න පුළුවන් කෙනෙක් බාට එයාපත් වෙනවා. ඉතින් එයා එතෙන්ට දුවනවා. ඔබගේ පොඩි කාලේ මහන්නේ පුතා මොකක් වෙන්නද කැමති? පුතා මොකක් වෙන්නද කැමති? මම කැමති ටීචර් කෙනෙක් වෙන්න. ඉතින් කෙනෙක් කියන ඒ ටීචර් කෙනෙක් වෙන එක තමයි එන්ඩ් එක කියලා. ඉතින් එයා එතෙන්ට දුවනවා. ඔය කාටවත් එන්ඩ් එකක් නැහැ. ඔය හැමෝම දුවනවා. කවුරු හරි කියලා ඉතින් එතන තමයි එන්ඩ් එක කියලා. දැන් ඔබගේ පැත්තට ඔබට ඇඟිල්ල දික් කරලා පොඩ්ඩක් අහලා බලන්න ඔබගේ එන්ඩ් එක මොකක්ද කියලා. කොහෙද ඔබගේ එන්ඩ් එක? දැන් එන්ඩ් එකට දුවනවා නේද? දැන් හරිද එන්ඩ් එක ඉවරද දැන් එන්ඩ් එක සාක්ෂාත් වුණාද? හරිද? ඉතින් එන්ඩ් එක සාක්ෂාත් වුණා නම් මොකෝ මහන්සි වෙන්නේ ඔච්චර. බණ ටිකක් අහන්නත් වෙලා නැහැ නේ. ඉතින් එන්ඩ් එකට ගියා නම් ඇයි මහන්සි වෙන්නේ? දැන් ඔබ සාර්ථක තැනට ආවද? හරිද ඒක? ඉතින් මහන්සි වෙන්නේ ඇයි බිසි? ඉතින් බිසි කියලා කියන්නේ තාම තරඟ වදිනවනේ. ඉතින් බිසි නැති වෙන්නේ බෑ තරඟ වැදලා ඉවර නා. කොහෙද එන්ඩ් එක? නෑ එන්ඩ් එකක් නෑ. ඔය කවුරු හරි කියන එක. ලෙඩක් වුණාට පස්සේ කියනවා ලෙඩේ මෙන්න මේ ලෙඩේ හොඳ වුණා නම් එතන තමයි එන්ඩ් එක කියලා. දැන් ඔබගේ ලෙඩ කීයක් හොඳ වුණාද එන්ඩ් වුණාද? කොන්දේ අමාරුව හැදුනහම කියනවා කොන්දේ අමාරුව හොඳ වුණා නම් හරි එතන තමයි එන්ඩ් එක කියලා. දැන් කොන්දේ අමාරුව හොඳ වුණා එන්ඩ් එකට ආවද? එන්ඩ් එක? එන්ඩ් එකක් නෑ අවසානයක් නෑ පිටුදින ඔය චක්‍රයක්. ඕක තමයි මේ සක්වල ධාතුවේ තියෙන භයානකම චක්‍රය. ඕක අනන්තයක්. ඔබ අනන්තයේ සංකේතය දැකලා තියෙන්නේ? අනන්තයේ සංකේතේ අවසන් වෙන තැනක් නෑ. ওই චක්‍රයක් තියෙන්නේ. ඕක පිටුදින මාර බන්ධනයක්. ඕකට වැටෙන මිනිස්සු පිස්සු හැදිලා වගේ, උමතුවෙන් වගේ. ඔබ දැකලා පිසාචෝ අර කියලා ඉන්න ඔය ෆිල්ම්ස් වල එහෙම දැකලා ඇති. ඒ කියන්නේ අර ඒගොල්ලෝ වගේ කිසිම අර්ථයක් මොකුත් නැහැ ඔහේ දුවනවා. එන්ඩ් එකක් කොහෙවත් පේන්නවත් නැහැ. මොකද එන්ඩ් එකක් පේනවා නම් පිටුදින ඉතින් නවතින්න බෑ. ඔන්න ඕක තමයි පිටුදින තථාගතයන් වහන්සේ කිව්වේ අර අඟුලිමාලට. අඟුලිමාල මම නැවතිලා ඉන්නේ. ඔබ තමයි දුවන්නේ කියලා.
එන්ඩ් එකක් නැතුව දුවදු විඳපු අඟුලිමාලව බේරගත්තේ තථාගතයන් වහන්සේ. තථාගතයන් වහන්සේගේ තමයි එන්ඩ් එකක් තියෙන්න පිඟුතුනි. එන්ඩ් එකක් නැති දිවිල්ල සාර්ථකයි කියලා ඔබ කියනවා නම් ඔබ නෙමෙයි ඔබ තමයි පිඟුතුනි ඉන්න ඕනි මුල් ඒරියාවේ අංගුඩ. ඒ මිනිසු ටික එළියට දානවා. එන්ඩ් එකක් නැති ගමනක් නම් ඔබ ඔය හැල්මේ දුවන්නේ. ඔය දුවන ගමනේ ඔබට ජයග්‍රහණයක් නැත්තම් ඔය දුවන ගමනේ එන්ඩ් එකක් හොයාගන්නවත් නැත්තම් පිටුදේ දිවිල්ලක් විතර නම් තියෙන්නේ. ඉතින් මොකක්ද ඒකට කියන නම? ඇයි පිටුතුනේ ඔච්චර අන්ධ වෙලා ඉන්නේ? කොහෙද ඔය දුවන්නේ? ඉතින් ඔය පොඩ්ඩක් දුවන වෙලාවේ අර අපි දවසක් කිව්වේ කාමරයක් තියෙනවා. ඒ කාමරේට මිනිස්සු පොලිමක් ඉන්නවා. ඉස්සරහා ඉන්න එක එක කාමරය ඇතුළට යන පොඩ්ඩක් හොයලා බලන්න ඕන කියලා. මම තවත් ඔබට හොයලා බලන්න කාරණාවක් කියන්න. ඔය හැල්මේ දුවනව නේද ඔබගේ එන්ඩ් එක මෙන්න මෙතන කියලා හිතාගෙන. පිටුතුනි මේ ලෝකේ මිනිස්සු බිලියන 8.5ක් ඉන්නවා දැනට. ඔය බිලියන 8.5 මිනිස්සු ඕන තරම් ඉන්නවා. ඔබ ඔය දුවන ට්‍රැක් එකේම දුවන අය. ඒ ට්‍රැක් එකේ ඔබට වඩා ගොඩක් ඉස්සරහෙන් දුවන අය ඉන්නවා දැනුත්. එයා තාම දුවනවා. පොඩ්ඩක් ඔබ ඔය ට්‍රැක් එකේ දුවන අතරතුරේ ඒ බිලියන 8.5ක් මිනිස්සුන්ගෙන් ඔබ දුවන ට්‍රැක් එකටම අදාළ මිනිස්සෙක්ව හොයාගන්න. හොයාගෙන මේ ඉස්සරහෙන් දුවන මිනිස්සෙක්ව හොයාගන්න. ගිහිල්ලා මේ මිනිස්සෙන් අහන්න මහත්තයෝ නෝනා මම මේ ඔබතුමිය දුවන ට්‍රැක් එකේම පිටිපස්සෙන් දුවගෙන එන්නේ. මොකද ඔබතුමා වගේ අය මට කිව්වා මේ ට්‍රැක් එකේ එන්ඩ් එකක් තියෙනවා, අවසානයක් තියෙනවා, දිනුමක් තියෙනවා. මම මේක පස්සෙන් එන්නේ. මම දැක්කනවා ඔබතුමා ගොඩාක් ඉස්සරහෙන් දුවනවා. මම ඔබතුමාගෙන් අහන්නේ ඔබතුමා එන්ඩ් එකේ දින්නේ. එන්ඩ් එකට ආවද? එතකොට කියයි එන්ඩ් එකට තාම ආවේ නැහැ. තව ටිකක් තියෙනවා. තව ටිකක් යනවා එන්ඩ් එකට එනවා. මේ දවස්වල පොඩි ප්‍රශ්න කීපයක් තියෙනවා. ඒ ටික විසඳගත්තා නම් එන්ඩ් එකට එනවා කියලා කියයි. ඒ වෙලාවටත් ඔබට හිතෙන්නේ නැද්ද? ඉතින් මේ මිනිස්සයා මට ඉස්සරහෙන් ගොඩක් ඈතින් ඉන්න කෙනෙක්නේ. මම මේ යන ට්‍රැක් එකේමනේ මෙයාත් යන්නේ. එතකොට එයා කියනවා එන්ඩ් එකක් තාම නැහැ කියලා. මොකද එයාට ප්‍රශ්න තාම. ප්‍රශ්නේ විසඳිලා නැහැ. ප්‍රශ්න තියෙනවා. ඒ කියන්නේ මෙයාගේ දිනලා ඉවර නැහැ. ජයග්‍රහණය ඉවර නැහැ. තාම ප්‍රශ්න තියෙනවා ජීවිතේ. ඉතින් ඔබට පොඩ්ඩක් හිතෙන්නේ නැද්ද? එයා එච්චර ඉස්සරහට ගිහිල්ලා තාම ප්‍රශ්න නැහැ. ඔබ කවදා හරි එතෙන්ට ගියා කියමුකෝ. ඉතින් ඒ මිනිස්සයා වගේම ඒ ප්‍රශ්න ටිකට ඔබට එදාට මුහුණ දෙන්න වෙනවනේ. පොඩ හිතලා බලන්නකෝ වින්දුර. මොකද්ද ඔය හැල්ම යන එකේ අවසානය කියලා. කවදාවත් ඔක කෙලවරන වෙන දෙයක් නෙමෙයි. ඔවා පින්වතුනි මේ රැට දකින්න හීන වගේ. ඔබගේ මැරිච්ච මිනිස්සෙක් කල්පනා කරලා බලන්න. ඔබගේ ඥාතිය කවුරු හරි කමන්නේ. හිත මිතුරෙක් කවුරු හරි කමන්නේ. ඔය මැරිච්ච මිනිස්සෙක් පොඩ්ඩක් කල්පනා කරන්න. ඒ මැරිච්ච මිනිස්සගේ ජීවිතය ගැන පොඩ්ඩක් බලන්න. ඔබ වගේම ඉපදුනා. ඔබ වගේම එක එකව කළා. ඔබ වගේම විවිධ දේවල් සාක්ෂාත් කරා. ඒ ඔක්කොම සාක්ෂාත් කරලා දැන්කෝ. දැන් ඒ දේවල් කාටද ගාව තියෙන්නේ ටික? ඒකේ දේද කොහෙද දැන් තියෙන්නේ දැන්? ඒ මනුස්සයා දැන් කොහේ හරි ගිහලා ඉපදිලා ඇති කියමුකෝ. දැන් මේ මනුස්සයා පිටුදින ඉපදිලා අඩුම ගානේ බහ තෝරන්නවත් තේරෙන්නේ නැහැ. ඔය එක ගා පිටුදින තමන්ගේ මල මුත්‍ර තාම මේ කනවා. ඒවා තල ඒවා කනවා මේ පොඩි එකෙක් වෙලා ඉපදිලා. ඇහුවොත් එහෙම මේ ඔබතුමා මේ මතකද ඔබතුමාගේ අර ස්ථානේ? ඔබතුමා නෙතන ස්ථානාධිපති. ඔබතුමා නෙතන මේ මහන්සි වෙලා මුළු ජීවිතේම හරි හම්බ කරලා ඔක්කොම කරලා ඔබතුමා නෙතෙන්ට ආවේ කොහොම හරි. ඔබතුමාගේ අර ගියේ. අර විහා වෙලා ඉඳන් නෝන ඔබතුමාගේ මතකද? ඇහුවොත් කියයි ඔයා කියලා. මට බඩගිනි කිරි ටිකක් දිහන් කියයි. පිටුතුනි ඒක කියන්නේ මේ උදාහරණ උපමේ මේ ලෝකේ ඕන තරම් තියෙනවා බලන්න. තමන්ගේ වටේ පිටේ බැලුවනම් ඔය අන්ධ වෙච්ච ඇස් දෙක පොඩ්ඩක් පැත්තකින් තියලා යථාර්ථයේ පේන්නේ නැති ඔය බොරු අන්ධ වෙච්ච ඇස් දෙක පොඩ්ඩක් පැත්තකින් තියලා පොඩ්ඩක් ඔය ප්‍රඥාවට ඉඩ දෙන්නකෝ පිටුතුනි කරුණාවෙන්. ප්ලීස් ඔය ප්‍රඥාවට ඉඩ දෙන්නකෝ පොඩ්ඩක්. පොඩ්ඩක් ඒකෙන් හිතන්නකෝ පොඩ්ඩක්. පොඩ්ඩක් හිතන්න ඒකෙන් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඔය කරන එක හරිමද කියලා. එතකොට ඔබට තේරෙයි. මොකද බින්දුතුනි ඔය ගමන ඉවර කරන්න පුළුවන් ගමනක් නෙමෙයි.
ඒක එහෙමයි කියලා කියන්න ඔබට උදාහරණ ඕන තරම් ඇති. පිටුදිනේ ඔබට ඒක විශ්වාසයෙම නැත්තම් ඔබ මගවඩල සමාධියක් අරගෙන ඔබ පෙර අත්බැව් දකින ඥානය පහල කරගන්න. මොකද බුදුහාමුදුරුවෝ කියනවා එහෙම ලොකුට විශ්වාසයක් නැහැ නේද? බුදු කෙනෙක් කිව්වත් එහෙම මගේ අත්දැකීමට આવොත් මට විශ්වාස හාමුදුරුවනේ. නා. එහෙම අත්දැකීමට ගන්න ඕන නම් ඉතින් බුදු කෙනෙක් කියන එකත් විශ්වාස නැහැ වගේ නේ. කමන්නේ නැති ඔබගේ අත්දැකීමට ගන්නකො ඉතින් පෙර අත්බැව් දකින ඥානයක් පහල කරගෙන පෙර අත්බැව් ආරම් බලන්නකො. ඒතර ඔබට තේරෙයි වින්තුනේ. කල්ප කෝටි කෙලවරක් නැති අනන්ත අප්‍රමාණ අනන්ත ඈතක ඉඳලා ඔය දේවල් ටික ඔහොමම කර ගොඩ නගනවා බිඳ වැටෙනවා ගොඩ නගනවා බිඳ වැටෙනවා ගොඩ නගනවා බිඳ වැටෙනවා ගොඩ නගනවා බිඳ වැටෙනවා බිඳුවට එනවා ආයෙත් ගොඩ නගනවා ආයෙ බිඳුවට එනවා ආයෙත් ගොඩ නගනවා ආයෙ බිඳුවට එනවා ඔන්න ඔහම අතීතයක් අපිට පෙනේ. ඒක දැකලවත් ඉගෙන ගන්නකෝ. ඒකම නේද මේ ආයෙ කරන්න කියලා අන්න එතකොට තේරෙයි. මම ඔබට වැස් දෙකට පේන උදාහරණයක් කියන්න. දැන් ඔබ සමහරලාට දැකලා ඇති පින්වතුනි ඔය ඔබගේ ගෙදර මිදුලේ ඔය සමහරට බිත්තියක් මුල්ලේ ඔබගේ ගේ ඉස්සරහා පේමන්ට් එකේ කොයි හරි තැනක ඔය කූඹි ඉන්නේ. ඒ කූඹි පින්වතුනි ඒ ටීම් එකත් එක්ක එකතු වෙලා අපි දැන් ඔබගේ ගේ ඉස්සරහා තියෙන පොඩි ඒ පේමන්ට් කෑල්ල කියලා. ඒතර මේ කූඹි පිරිසක් එක්ක එකතු වෙලා 10 ගාණක් කූඹි පිරිස ඔක්කොම එකතු වෙලා සෑහෙන මහන්සියෙන් ඒ පේමන්ට් එකේ චුට්ටි සිදුරක් හදාගෙන පොඩි සිදුරක් හදාගෙන පින්තුනේ අර පොළොව යටට ඇතුළට විදගෙන ගිහිල්ලා ඒකේ තියෙන පස් එකතු කරලා ඒවා ගුලි කර අරන් ඇවිල්ලා පින්තුනේ පුදුම මහන්සි වෙලා පුදුම වෙහෙසකටපත් වෙලා ඒ ඔබගේ පේමන්ට් එකේ ඔබ ඇවිදින පාරේ ඔබට පේනවා දැන් ඒ පාරේ ලොකුවට නිකන් කඳවුරක් වගේ එකක් හදා ගන්නවා මේ ලොකු කඳවුරක් හදා ගන්න මහන්සි වෙලා ඉතින් වටේට බැම්ම වගේ බැඳලා ආරක්ෂිතව හදාගන්න. දැන් ඔබ හොඳටම දන්න එක කොහු පාරක් ගහපු ගමන් කොස්තෙන් මෙහෙම කරලා පියදාල් දාපු ගමන් හදපු කඳවුරක් නැහැ මුකුත් නැහැ ඔක්කොම විසි වෙලා යනවා. ඔබ හොඳටම දන්නවනේ. ඉතින් ඒක ඔබට ඒක ඉතින් කූඹිය කරන වැඩේ දැක්කම මොකද හිතෙන්නේ? අර වෙහෙස මහන්සි වී දුක් විඳ අර මහා විශාලේ අමාරුවෙන් අර ගොඩ නගන අර කූඹිගේ මහා ප්‍රාකාරය ගැන ඔබට මොකද හිතෙන්නේ? ඇයි? ඔබ තාම තප්පරයකින් කොස්සෙන් ඔතනින් ඇවිද්ද ගමන් නැත්තම් කොස්සෙන් අතුගල් දාපු ගමන් ප්‍රාකාරෙත් ඉවරයි කූඹිත් ඉවරයි 50කට මැරිලත් යන ඉවරයි ඔක්කොම වැඩ ඉවරයි. එක තප්පරෙන් ඔක්කොම ඉවරයි. ඉතින් මේ තප්පරෙන් ඔක්කොම ඉවරනාට පස්සේ ඒකල මොකද කරන්නේ? ආයිත් හදනවා. ඉතින් පුදුම මහන්සියල එක හදනවා. හදලි වෙලා ආයෙ ඔබ අතු ගාව ගමන් ආයෙ ටික ඉවරයි. ආයිත් හදනවා. ඔබට මොකද මේ කූඹි ගැන හිතෙන්නේ? ඔබට ඒ දෙන්න හිතනවද කතා කරලා මේ ඩිග්‍රී එකක් වගේ දෙන්න හිතනවද? PhD ඩිග්‍රී එකක් වගේ දෙන්න හිතනවද මේ හරි වැදගත් වැඩක් කරන්න මේ පුදුම සාර්ථක වැඩක් මේ කරන්නේ. එහෙම දෙන්න හිතනවද නැත්නම් පල් මෝඩයෙක් කියලා හිතනවද? මොකද හිතෙන්නේ ඔබට? ඔබටම හිතනව නේද මොන මොට්ට වැඩක්ද මේ කූඹි කරන්නේ මේකලා මේ කොච්චර හැදුවත් වැඩක් නැහැ නේ මං තා පොඩ්ඩෙන් අතුකාල විසිකලා දාපු ගමන් මේ ඔක්කොම ඉවරයි ආයි හදන මොන මෝඩියෝ ටිකක්ද කියලා ඔබට හිතෙන්නේ නැද්ද කූඹි ගැන? ඕම්මම කණ්ණාඩියක් ඉස්සරහට යන්න ඔබ. එහෙම්මම යන්නේ වැඩි වෙලා ගන්න එපා එහෙම්මම යන්න. කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා ඔබටම කියාගන්න මේ ටික ආයේ. ඔබටම කියන්න මේ ටික මං කලින් අත්දැකත් කරානේ. මේක මම මෙහෙම්මම කරානේ. මේ විදිහටම ටයිල් ඇල්ලුවානේ. ඒ කියන්නේ දැන් නෑනේ. ඒතර මේකේ මහන්සි වුණේ ඇයි? අපරාධිනේ. ඒතර ඔබ කොහොම කල්පනා කරලා බලන්න ඔබගේ පුතාට මොකක්ද උගන්වන්නේ කියලා ඔය. ඒකම නේ උගන්වන්නේ. හැබැයි ඔබ කූඹින්ට නම් කියනවා අනේ මම මෝඩ කූඹි මොනවද මේ කරන්නේ මේ මොන බොරු වැඩක්ද මේ කරන්නේ අපරාධ නිකන් මහන්සි වෙනවා. ඉතින් ඔබත් ඔක කියන්නකෝ. ඒත් ඔබගේ දරුවෝ ටිකක් කතා කරලා ඔය උදාහරණේ දරුවන්ට පෙන්නලා පුතේ මේ බලන්නකෝ මේ කූඹි කරන වැඩේ නේ බලන්නකෝ. ඔබගේ පුතාටත් ඉතින් ඔබට විදිහටමනේ පේන්නේ. නැත්තම් ඉතින් ඔබෙන් අහනවනේ අම්මේ අම්මත් කරන්නේ ඕකම නේද කියලා. අම්මා මටත් කරන්න කියන ওই ටිකම නේද අම්මේ? පිටුදුනේ ඒකයි කියන්නේ. ওই චක්‍රයට හවු වෙලා අනාථ වෙලා නිකම් බොරුවට සම්මා සම්බුදු පියාණන් වහන්සේ නමක් ලෝක ධාතුවේ පහළ වෙච්ච මේ අති දුර්ලභ මනුස්ස ජීවිතේ අපරාධ නිස්කාරණේ ඔය පරණ ටයිල් අල්ලන්න ගත කරන්න එපා. ඔබ ටයිල් අල්ල ඇති ඕන තරම් පිටු ඔබ වහලා ගහලා ඇති. පිටුදුනි මට කියන්න වචන නැහැ.
ඔබ වහලා ගහලා තියෙන ප්‍රමාණය වැළුවොත් පිටුතුනි මෙච්චරයි කියන්න බෑ. ඔබ ගෙවල් හදලා තියෙනවා පිටුතුනි ඔබ මැරිලා තිරිසන් වෙලා ඉන්න කාලෙත් ඒ කාලෙත් ගෙවල් හදුවා තාම ගෙවල් හදනවා. ඉතින් කවද්ද දෙයියනේ ඔය ගෙවල් හදලා ඉවර වෙන්නේ? කවද්ද ඉවර වෙන්නේ? කවද්ද ඔය දැසිදස්ස හොයලා ඉවර වෙන්නේ? කෝ? දැන් කලින් අත්බැයි හොයපු දැසිදස්ස කෝ? නේද? දැන් කෝ ඉතින් ගමන් බිමයි යන්න කියලා හිතාගෙන දැන් ඉතින් රජවරු වෙලා සිටුවරු වෙලා ඉන්න කාලේ නේ ඔක්කොම තියන් හිටියනේ. කෝ ඒ වාහන? කෝ ඒ අස්සෝ කරත්ත ටික? පිඟුතුනි ඔබට මතකද ඔබ ඒවැ රත්තරන් ගහලා තිබුණා. ඔබ යන අස්සෝ කරත්තේ හින්දා. ඔබ මේ පාරත් වාහනයක් කරන් ඒකට වීල් එකක් දාගත්තා නේද හොඳ? ඈ මේ පාරත් ඒකම නේ. ඉතින් කෝ අර කලින් අස්සෝ කරත්තේ? කෝ ඒකේ අර ගහපු මල් ටික? කෝ ඒක? කෝ පෙරහැත් බව එකතු කරගත්ත වාහන ටික? ඔබ යන් ගමන් බිම යන්න එකතු කරගත්තේ කෝ ඒ ටික? ඉතින් ආයි හදන්නේ. ඔය ටිකවත් ඒකනේ වෙන්නේ. පින්වත්නි හොඳට තේරුම් ගන්න. බුද්ධෝත්පාදෝ දුර්ලභෝ. මනුස්සෝත්පාදෝ දුර්ලභෝ. සද්ධම්මෝ පරම දුර්ලභෝ. පින්වත්නි මේ ලැබිලා තියෙන චන සම්පත්තියක් ඔබට. මේ ලැබිලා තියෙන්නේ අති දුර්ලභ මනුස්ස ජීවිතයක් පින්වත්නි. මේ අති දුර්ලභ මනුස්ස ජීවිතේ අවුරුදු 20යි 30යි 40යි 50යි 60යි උපරිම තියෙන්නේ. 70යි 80යි උපරිම කොහොම කරත් 80ක් වගේ තියන් අදින්න පුළුවන් මීට අවුරුදු 60කට කලින් විතර ඉපදිච්ච අයට. නැත්තම් 80ක් නම් අදින්න බෑ පින්වතුනි 60 තමයි ඉතින් කොහොම කරත්. ඉතින් ඔය 60 මොනවා ඔය 60 දුව කරන්නේ? දැන් ඔබ කී පාර විවාහ වුණාද පින්වතුනි? මදිද ඔය විවාහ වුණා? ඔබ පෝරු කීයක නැග්ගද? මහ පොළොවේ වැලියට ගන්නට පෝරු වල නැග්ගනේ. පෝරු වල මඩ පෝරු වල ඔක්කොගෙම නැග්ගනේ. තාමත් නගිනව නේද? කීයක් නම් කුඹුරු කැදුවද? කීයක් නම් කුඹුරු කෙටුවද? කීයක් නම් බත් ඇඹුවද? පින්වතුනි ඔබ තම්බල දින බත් මුට්ටි ගාන මතක් කරන්න. පින්වතුනි මේ පෘථිවියම ගොයමින් සරුසාර කරත් ඒ සරුසාර කරලා එන වී යට ඔක්කොම ටික එකතු කළා වී කන්දක් ගැහුවත් ඒ වී කන්ද සමාන වෙන්නේ නැහැ. ඔබ කල්පයක් තුල තම්බපු බත් ගන්නට කල්පයක් තුල තාමත් බත් තම්බනෝ නේද? මදිද ඔය බත් තම්බුවා? කවද්ද ඔක ඉවර වෙන්නේ? කවද්ද ඔය ගමන ඉවර වෙන්නේ පින්තුනි? ඔබ එකතු කරපු කාසි ගාන මේ සංසාරේ එකතු කරලා ගත්තොත් පින්තුනි මේ පෘථුවිය වගේ පෘථුවියවල් පෘථුවිය වැලියට ගන්නට එකතු කරගත්තොත් ඒ පෘථුවිය ඔක්කොම එකට එකතු කරලා කන්දක් ගැහුවොත් ඒ කන්දේ ප්‍රමාණය අපිට හිතා ගන්න පුළුවන්ද කොච්චර ලොකු ඇතිද කියලා? අන්න ඒ කන්ද රන් කාසි කියලා හිතන්නකෝ. ඒ රන් කාසි වල ප්‍රමාණය සමාන වෙන්නේ නැහැ පින්තුනි. ඔබ මේ අනන්ත සංසාරේ එකතු කරපු මුදල් හදල් වල ප්‍රමාණයට. ඒක ඊට වඩා වැඩි. ඒවට මහන්සි වෙච්ච දාඩිය කඳුළු එකතු කරලා ගත්තොත් සත්ව මහා සාගරයට සමාන කරන්න බෑ පින්තුනි. ඒ කඳුළු දාඩිය ඊට වඩා වැඩි. තාමත් ඒක එහෙම්මම කරනවනේ. ඇයි පින්වතුනි මෙච්චර අන්ධ? ඇයි ඔබට එක බින්දු මාත්‍රයක් තේරුම් ගන්න බැරි? ඇයි ටිකක් හිතන්න බැරි? මේ ලෝක ධාතුවටම ශාස්ත්‍රූ වෙච්ච මේ මුළු තුන් ලෝක ධාතුවටම එකම ගුරුවරයා වෙච්ච ඒ මහා ශ්‍රේෂ්ඨයන් වහන්සේ ඔබ වගේ කෝටි ප්‍රකෝටි ගුණයක් මේ ලෝක ධාතුව ගැන දන්න, මේ ලෝකේ යථාර්ථය ගැන දන්න ඒ පරම ශ්‍රේෂ්ඨයන් වහන්සේ දේශනා කරනවා මිනිසුනේ ඔය කරන එකක්වත් කිසිම තේරුමක් නැති ඇති වැඩ නෙමෙයි. ඔක්කොම හුදෙක් ගඟට කපන ඉනි වගේ වැඩ කියලා උන්වහන්සේ දේශනා කරනවා. සබ්බේ පෘථග්ජනා උම්මත්තකා කියලා මේ මිනිසුන්ට පිස්සු කියලා. මේ හම් වෙච්ච අවස්ථාවේ මේකෙත් ඔය ටිකම කර ඉඳලා මැරිලා ගිහිල්ලා
ආයෙත් ඉඳපු තැන් වලට යන මේ මිනිස්සුන්ට උන්වහන්සේ කියනවා සබ්බේ පෘථග්ජනා උම්මත්තකා කියලා. පින්වතුනි ඔබ ඒ කුලකෙට වැටෙන්න කැමතිද? ඔබට ඒ නම්බුනාමය හොඳයිද? ඒක නම්බුනාමයක්ද ඔබට? ඇයි තථාගතයන් වහන්සේගෙන් එහෙම දෙයක් ඔබ අහගන්නේ තවත්? පින්වතුනි බුදු පියාණන් වහන්සේ විතරයි පින්වතුනි ඔබට ගොඩ යන්න තියෙන එකම ක්‍රමය. උන්වහන්සේ විතරයි පින්වතුනි මේ චක්‍රයෙන් ගැලවෙන විදිහ කියලා දුන්නේ. උන්වහන්සේ විතරයි මේ චක්‍රයෙන් ගැලවෙන විදිහ දන්නේ. සියලු සත්වයින්ට මේ චක්‍රයෙන් මේ මහා භයානක මර උගුලෙන් මේ මාර බන්ධනයෙන් ගැලවෙන විදිහ පින්වතුනි උන්වහන්සේ විතරමයි දන්නේ, වෙන කවුරුත් දන්නේ නැහැ. ඒකායනෝ අයම් බික්කවේ මග්ගෝ සත්තානම් විසුද්ධියා කියලා. උන්වහන්සේ මේ මගපිලිවලේ අවසානය නැත්තම් මේකේ ජයග්‍රහණයක් මහා සුද්ධ වූ මහා ශ්‍රේෂ්ඨ මහා සුවදායක ජයග්‍රහණයක් තියෙනවා. ආන් ඒකට උන්වහන්සේ සියලු දේ දේශනා කළා තියෙනවා. ආන් ඒ ධර්මස්කන්ධය දරාගත්ත මහ උතුම රැගත් මහ නෞකාවක් මේ ගමන ඉස්සරහෙන් යනවා. ආන් ඒ නෞකාවට ඔබ නගින්න මේ යතිවර යාත්‍රා. ඔබත් මේකට එකතු වෙන්න බෙන්ද. මේ ගමන අපි බොහොම වේගයෙන් කෙලවර කරගෙන යන්නේ. මහා දැවැන්ත පිරිසක් මේකත් එක්ක එක සහසම්බන්ධ වෙලා ඉන්නවා. පින්වතුනි මට කියන්න සතුටුයි. අද පාන්දරත් මාත් එක්ක භික්ෂුන් වහන්සේලා 100 ගණනක් සීතලේ නිහඬියාවේ ඔබ අහලා ඇති බුදු පියාණන් වහන්සේ කාලේ බිමට වැටෙන ඉන්දිකඩු තුඩේ සද්ද පවා ඇහෙනවා කියලා ඒ මහා සංගරුවන මග වඩන තැන්වල. පින්වතුනි ඒක මම අත්දැකීමට විඳින මිනිසෙක්. අද පාන්දරත් භික්ෂුන් වහන්සේලා 100කට ආසන්න ප්‍රමාණයක් මගෙත් එක්කම එකතු වෙලා මගේම සහෝදරයෝ ඒ පාන්දර කරවලේ මග වඩනවා. පින්වතුනි ඉන්දි කටු තුඩක් වැටෙන සද්දෙත් ඒ වෙලාවට ඇත්තටම ඇහෙනවා. ඒ තථාගතයන් වහන්සේ දේශනා කරපු උත්තරීතර ශ්‍රී සද්ධර්මයේ පින්වතුනි මේ ලෝක ධාතුවේ බබලනවා. ඒ උතුමෝ මග වඩලා මේ චක්‍රයෙන් මිදලා යනවා. පින්වතුනි ඔබට අහිමි වෙයි ඒක. ඔබ ගැන මහත් වූ අනුකම්පාවෙන් කරුණාවෙන් මේ කියන්නේ ඔබට අහිමි වෙයි පින්වතුනි. අපි අද ඉන්න ඔබට අත දෙන්න. ඔබට මේ චක්‍රයෙන් ගැලවෙන්න බැරි වුණොත් ඔබට අත දෙන්න කවුරුත් නැහැ පින්වතුනි. මහා ඝන සංඝ රුවණක් අද ඉන්න ඔබට අත දෙන්න බලාගෙන අපිත් එක්ක එකතු වෙන්න පින්වතුනි. මේ සසර ගමනින් එතර වෙන්න. ඔබ දන්නවනේ ඔබගේ ශරීරයේ උඩින්ම තියෙන මොළේනේ. ඇයි ඒ උඩින්ම තියෙන්නේ ඒක? ඒකෙන් හිතන්න ඕන නිසා. ශරීරයේ උඩින්ම තියෙන මොළේ ඒකෙන් හිතන්න ඕන නිසා අන්න ඒකෙන් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඔබගේ ප්‍රඥාවට තේරෙන එකද හරි නැත්නම් බුදු පියාණන් වහන්සේ නමකගේ ප්‍රඥාවට තේරෙන එකද හරි කියලා. ඔබට හිතෙනවා නම් කමක් නැහැ ඉතින් බුදුහාමුදුරු මොනවද දන්නේ මං තමයි ඔක්කොම දන්නේ මට වඩා කොහොමද බුදුහාමුදුරු දන්නේ මං කරන එක මම කරනවා මං කරන එක කළා මං ඉවර කරගන්නවා කියලා ඔබට මේ හිතන අය ඇති. එහෙම හිතනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ පින්වතුනි. ඒ විදිහට ඉතින් ඔබට හිතන දේ ඔබ කරගෙන යන්න. කරගෙන ගිහිල්ලා ඔබ උත්සාහ කරලා බලන්න පින්වතුනි ඔබට දිනුමක් ලබන්න පුළුවන්ද කියලා. ඉතින් මේ තාක් නම් ලෝකේ කවුරුවක්වත් දිනුමක් එහෙම ලැබුවේ නැහැ. ඔබවත් උත්සාහ කරලා බලන්න. ඒ විදිහට දිනුමක් ලබලා බුදු පියාණන් වහන්සේට චැලෙන්ජ් එකක් දෙන්න වෙන්න මන් දින්න ඔබ වහන්සේ කීප එක වැරදි කියලා. ඉතින් එහෙම උත්සාහ කරලා බලන්න. එහෙම නැත්තම් අපිත් එක්ක එකතු වෙලා මේ ඕකෙන් ගොඩ යන්න. මේ නැවට එකතු වෙලා මේ බබලන ශ්‍රී සද්ධර්මය ඔබගේ ජීවිතයට එකතු කරගෙන මේ නිවන් මඟ සාක්ෂාත් කරගන්න. ඉතින් පින්වතුනි කාල වේලාව ගත වෙලා යනවා. අපි තවත් දවසක මේ විදිහටම සාකච්ඡාවකින් මුණ ගැහෙමු. හොඳයි පින්වතුනි එහෙනම් අපි අදට ධම් සාකච්ඡාව මෙතනින් හමාර කරමු. හොඳයි එහෙනම් සියලු දෙනාම පින්වතුනි මේ කරගන්න යුතුනා වූ අනන්ත අප්‍රමාණ පුණ්‍ය ගංගා කුසල ගංගා ධම් දේශනා ශ්‍රවණය කිරීමෙන් ධම් මනසිකාරය කිරීමෙන් ලෝක යථාර්ථය පිළිබඳ මනසිකාර කිරීමෙන් ඒ වගේම විවිධාකාරී කරගන්න යුතුනා වූ සීලෝ පුණ්‍ය ගංගා කුසල ගංගා පළමු කොටම අප සියලු දෙනාට මර්ථයෙන් ධර්මයෙන් අනුග්‍රහ කරන්නා වූ ආරාමයේ ගුරුහාමුදුරන් වහන්සේ ඇතුළු මග වඩන්නා වූ සීලොම් භික්ෂුන් වහන්සේලා සෑම සියලු දෙනාත් ඒ වගේම ලෝකාත්‍රේ පුරාවට මග වඩන්නා වූ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියනවා වූ සෑම සියලු දෙනාත් ඒ වගේම පිංගුතුනි අනගාരികවතක් පූර්ණේ කරන්නා වූ ඒ සෑම සියලු දෙනාත් ඒ වගේම පුණ්‍ය භාරය කටයුතු කරන සියලු දෙනාත් ඒ වගේම සම්බුද්ධ ශාසනය ආරක්ෂා උදා කැපෙලා කටයුතු කරන්නා වූ මහා නායක අනුනායක ආදී වශයෙන් ලෝකාත්‍රේ වැඩ වාසය කරන උත්තරීතර මහා සංඝ රත්නයේ සෑම සියලු දෙනාත් මේ අවස්ථාවේ සිහිපත් කරගන්න
ඒ වගේම පින්වතුනි ඔබට පිහිටක් ආරක්ෂා රැකවරණයක් වන්නා වූ ඒ සියලුම දේව සොමෙන් වහන්සේලා සියලු දෙනා සිහිපත් කරගෙන සම්බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමලා කැපෙලා කටයුතු කරන්නා වූ සක්කදේන්තුමා ඇතුළු සියලුම පරිවාර සේනා පිරිස ඇතුළු කොටගත්තා වූ සියලුම දේව දේවතාවුන් වහන්සේලා සෑම සියලු දෙනා සිහිපත් කරගන්න පින්වතුනි. ඒ වගේම පිහිටක් ආරක්ෂා රැකවරණයක් වන්නා වූ ශ්‍රී විෂ්ණු කතරගම සමන්පත්තිනි දැරිමුණ්ඩ අයිගනායක ගම්බාර බණ්ඩාර ආදී නානා නම් ගොතුරින් පෙනී වූ සීලම ඉෂ්ඨකාමී දේව සොමෙන් වහන්සේලා සියලු දෙනා සිහිපත් කරගන්න. ඒ වගේම ඔබගේ නම ජන්මාන්තරගත වෙන නම මලගියා වූ යම් ආකාරයක ඥාති කොට්ටාසයක් ඉන්නවා නම් ඒ සෑම සියලු දෙනා සිහිපත් කරගන්න පින්වතුනි. මේ කොවිඩ් වෛරසය නිසා ලෝ පුරාවට මිය යන්නා වූ සෑම සියලුම ඒ යම් පිරිසක් ඉන්නවනේ ඒ සියලුම දෙනා සිහිපත් කරගන්න මේ කරගන්න දුන අනන්ත අප්‍රමාණ පුණ්‍ය ගංගා කුසලංගයි සියලුම දෙනා උදෙසා විහිදී පැතිරියත්වා එපෙන් විහිදී පැතිරියාම තුලින් ඒ සෑම සියලු දෙනාම පින්වතුනි දස කුසලෙන් මිදෙත්වා දස කුසලේ වඩත්වා දස පුණ්‍ය ක්‍රියාම් කරත්වා වහවහ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වේත්වා කියලා තාගෙන ඒ සෑම සියලු දෙනාටම සාදුකාරයකින් පුණ්‍ය අනුමෝදනා කරා. දැන් පින්වතුනි සියලු දෙනාට මේ යහපතක් වේවා. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලන්ති. සියලු දෙනාට මේ යහපතක් වේවා.